හායි හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුංචි ඩේ ව්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් මේ ඩේ ව්ලොග් එක නම් අරගන්නේ නිවාඩු දවසක. ඉතින් උදේ කොහොම හරි මේ විදිහට හොඳ වතුරයකුත් අරගෙන සාමාන්‍යයෙන් මගේ උදේ වරුව පටන් ගන්න විදිය තමයි මේ. කොහොම හරි හොඳ වතුරෙකුත් පීලා ඊට පස්සේ මට තියෙනවා මගේ ජීවිතේ මං ආසම දෙයක් කරන්න. ඉතින් මම මේක නම් පුරුදුනේ ළඟදී. හැබැයි ඒකෙන් සෑහෙන වටිනාකම් අපිට ලැබෙනවා. ඉතින් විශ්වයට ස්තුති කරන එක ඊට පස්සේ භාවනා කරන එක. භාවනා කරන එක නම් මම කලින් ඉඳන් කරනවනේ. හැබැයි මම විශ්වයට ස්තුතිවන්ත වුණේ මේ ළඟකදී ඉඳලා. ඉතින් මම නම් කියන්නේ ඔයාලත් පුරුදු වෙන්න ඕන එක දෙයක් තමයි විශ්වයට ඔයාට මේ දීලා තියෙන හැම දෙයක් වෙනුවෙන්ම ස්තුති කරන එක. ඔයාට ජීවිතය ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ඊයේ රෑ ඔයා නිදාගත්තට පස්සේ ඔයාට මේ දවසේ නැගිටින්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ගොඩක් මිනිස්සු නිින්දෙදි මැරෙනවා කියලා ඔයාලා දන්නව නේද? එහෙම නැතුව ආරක්ෂිතව ඔයාට මේ දවසේ දීලා ඒ වගේම හොඳ නරක හැම අත්දැකීමක්ම ලබා දීලා ජීවිතේට වටිනාකම් මේ ජීවිතය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා තේරුම් ගන්න අවස්ථාව ඔයාට දීලා තියෙනවා. ඒ වගේම ඔයාට ජීවත් වෙන්න කන්න බොන්න අඳින්න පළඳින්න ඔයාට අවශ්‍ය කරන දේවල් ඔයාට අවශ්‍ය විදියට ලැබිලා තියෙනවා. සමහර විට ගොඩක් අය හිතන්නේ ගොඩක් සල්ලි තියන අයට ගොඩක් දේවල් තියෙනවා මට එහෙම නෑ කියලානේ. හැබැයි ඔයාට තියෙන දේට ඔයා කවදා හරි දවසක ස්තුතිවන්ත වෙලා තියෙනවද? ගොඩක් වෙලාවට ඔයා thank you කියන්නේ ඔයාට මොනවා හරි දෙයක් ලැබුණමනේ. ඉතින් එහෙම නැතුව ඔයාට ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඒ දේවල් ඔයාට තව තවත් ලැබෙන්න පටන් ගනී. ඉතින් ඔයා හදවතින් මුලින් ස්තුතිවන්ත වෙන්න ඔයාට මේ දේවල් ලබා දුන්නට. ඔයාට හොඳ පවුලක්, ඔයාට අම්මා තාත්තා, ඊට පස්සේ සහෝදර සහෝදරියෝ ඒ ලැබිලා තියෙන හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න. මොකද තවත් කෙනෙක් ඔයාගේ ওই ජීවිතේ ඔයා ඉන්න තත්වෙට එන්න ගොඩාක් උත්සාහ කරනවා ඇති. ඔයා විදියට ජීවත් වෙන්න ගොඩාක් කැමති අය මේ ලෝකේ නැත්තේ නෑ. එහෙම අය ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ අයටත් ස්තුතිවන්ත වෙන්න. ඉතින් ඊට පස්සේ මම උදේට තේ එකක් බිව්වා. මම හැමදාම තේ බොන්නේ නෑ. හැබැයි මට හිතුණොත් එහෙම නිවාඩු දවස්වලට එහෙම මම බොනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා දකින්න ටිකක් දවල් වෙලා. ඉතින් මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න පූස් යාළුවා. ඔයාලට මතක ඇති කලින් මම ලස්සන කළු පාට පූසෙක් පෙන්නුවා. ඉතින් එයා කළු පාට නෙවෙයි චොක්ලට් පාට වගේ. ඉතින් එයා නැති වුණා. එයා වාහනයකට හැප්පිලා නැති වෙලා තිබුණා. ඉතින් මේ ඉන්නේ එයාගේම සහෝදරි. එයාත් එක්කම ඉපදිච්ච අනිත් එක්කෙනා. ඉතින් දැන් එයා විතරයි ඉතුරු වෙලා ඉන්නේ. අනිත් එක්කෙනා මීට මාස 2-3කට කලින් නැති වුණා. ඉතින් ඔයාලට බලන්න මම චූටි ෆොටෝ 2-3කුත් එයාලගේ දැම්මා. මං ගාව එයාලගේ ලොකු කාලේ ෆොටෝස් නෑ. චූටි කාලේ තමයි තිබුණේ. ඉතින් ඒ ටික මම දැම්මා. කොහොම හරි ඊට පස්සේ මට ගණන් පන්තියේ වැඩ වගේක් තිබුණා. ඉතින් ඒ වැඩ ටික කරන්න තමයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ. කොහොම හරි ගණන් වලට අභ්‍යාස වගේක් කරන්න තිබුණා. ඒ අභ්‍යාස ටික කරලා මං අද පන්ති යන්න ඕනේ. 1:00ට 2ට වගේ තමයි මට පන්තියේ තියෙන්නේ. ඉතින් ඔය ටිකත් කරලා ඉවර වෙලා මට හෙටත් යන්න තියෙනවා. දැන් ඔයාලා මේ දකින්නේ පන්ති ඉවර වෙලා මං ගෙදරට ආවට පස්සේ කොහොම හරි බයිට් ටිකක් එහෙම අරගෙන ආවිල්ලා කෑවා. බයිට් එකක් නෙවෙයි කනියන් බිස්කට් එකක්. ඒකත් කාලා ඊට පස්සේ හෙට සවුන්දානේ මම මේ වීඩියෝ එක කරේ ඉරිදා. කොහොම හරි මං ඉස්කෝලේ යන සුදු ගවුම් වගේක් මැද්දා. ඉතින් ඒ ටික මැදලා තියෙන එක මට ලේසි. අර එක දවසකට එක ගානේ මදිනවට වඩා තියෙන ගවුම් ටික සේරම මැදලා තිබ්බහම ආපහු අවශ්‍ය දවස් වලට ආයි 2-3ක් මදින එක ලේසි. මොකද එක දවසකට ආපහු ටයිම් එකක් යනවා. අනික ඉස්කෝලේ ගිහින් එද්දි මහන්සියිනේ. ඒ හින්දා ඒ ටයිම් එකට ආපහු උකත් මදින්න උනාම හරිම කම්මැලි. ඒ වගේම ඒ කියන්නේ අර වෙන වැඩක් කරගන්න තියෙන වෙලාවක් නැති වෙනවා වගේ. ඒ හින්දා ෆ්‍රී ටයිම් එකේ මම ඒ ටික මැදලා තිබ්බා. ඊට පස්සේ දැන් මම මේ හවස 5ට විතර බුදු පහන් තියන් තමයි හදන්නේ. එතන අස් කරලා. ඉතින් එතන වෙනසකුත් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉස්සර තිබිච්ච විදිය නෙවෙයි දැන් නම් බුදු පහන ගාව ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. කලින් තිබුණේ බුදු පහන ගාව සාමාන්‍ය බුදු පිළිමේ තියලා ඊට පස්සේ වටෙන් කොළගස් එහෙම තියලානේ. එතකොට දැන් තියෙන්නේ වීදුරුවක් ගහලා අපි ලස්සනට පිටිපස්සට බෑග්ග්‍රවුන්ඩ් ආර්ට් එකක් ඇඩ් කරලා ඊට පස්සේ ඒක ඇතුළට මල් එහෙම තියලා අපි ටිකක් වෙනස් කරා මේ පාර පොයට. ඉතින් ඔයාලට දැන් දකින්න
දකින්න තියෙන්නේ ඒ වෙනස් වීමත් එක්ක තියෙන අලුත් බුදුමැදුරක් කියලා කිව්වොත් හරි. ඉතින් ඔයාලට තව ටිකකින් ඉස්සරහින් බලා ගන්න පුළුවන් වෙයි. මම කොහොම හරි මේ ටික පීදලා ඉවර වෙලා මල් ටිකක් කඩන්න යන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොම මේ ටිකත් ඇස් කරලා මම මල් ටිකකුත් කඩාගත්තා. මේ දවස්වල මල් හොයන එක තමයි අමාරුම වැඩේ. මොකද කිව්වොත් මේ දවස්වල මල් වැඩියේ නැහැ මේ පැතිවල. ගොඩාක් ගස්වල මල් ඇත්තෙම නැති තරම්. ඉතින් ඒ හින්දා කොහොම හරි මල් ටිකක් හොයාගත්ත මල් වට්ටියට. ඊට පස්සේ දැන් තියෙන ඉතින් බුදු පහන් තියන්න තමයි. ඉතින් ඔයාලා දකින්න නැතිනේ අපේ අලුත් බුදුමැදුර කොයි වගේද කියලා. ඉතින් අලුත් බුදුමැදුරත් මට නම් කලින් එකට වඩා ගොඩාක් ලස්සනයි. ඉතින් තව ටිකක් ලස්සන කරලා ගන්න ඕනේ. ඉතින් කොහොම හරි පහනක් තියලා ඇවිල්ලා දැන් හවස 6ට කිට්ටු කරලා ඇති. මොකද මේ දවස්වල ටිකක් වෙලාව ගියාට ඉක්මනට අඳුර වැටෙන්නේ නැහනේ. ඉතින් ඒ හින්දා ටිකක් දවල් වගේ තමයි පේන්නේ. ඊට පස්සේ ඉතින් මම මෙන්න මේ විදිහට ජනෙල් ටික වහලා ඊට පස්සේ රෙදි ටික දාලා ජනෙල් රෙදි ටික දාලා කොහොම හරි ගේත් ඉතින් ওই විදිහට චුට්ටක් අස් කරලා දැම්මා. ඉතින් කොහොමද දැන් මෙන්න මේ විදිහට තමයි මගේ දවස ගෙවෙන්නේ. ඉතින් අද දවස නිවාඩු දවසක්නේ. ඉතින් නිවාඩු දවසේ මම පුළුවන් විදිහට මං ආස විදිහට ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා. ඉතින් එහෙනම් මෙන්න මේ විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. අලුතෙන් vlog එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.